අයිබෝන් සුරතුරුන්ගේ ලෝකයේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ 47 වෙනි එපිසෝඩ් එක. අදත් අපි කතා කරන්න හදන්නේ ගිය සතියේ කතා කරා වගේම විටමින් එකක් ගැන. බලමු අද වීඩියෝ කොහොමද ඉස්සරහට යන්නේ කියලා. අපි අර කිව්ව වගේම අද කතා කරන්න අපි විටමින් E ගැන. අපි ගිය සතියේ කතා කරා විටමින් C ගැන. අද අපි කතා කරන්නේ විටමින් E ගැන. විටමින් E එකෙන් අපිට පුළුවන් ඒක දුන්නාම සාමාන්‍යයෙන් ඔය අලුත ඉපදෙන සත්තු ඉන්නවනේ. ඒ සත්තුන්ගේ කකුල් ඇඟිලි එහෙම පොඩ්ඩක් ඇද වෙන ගතියක් තියෙනවා. කකුල් වල හැඩේ වෙනස් වෙන ගතිය. ඒ කියන්නේ ඉපදිලා දවස් කිහිපෙන් අපිට ඒක පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒ සත්තුන්ගේ ඒවා මේක පරවියන්ට කුකුලන්ට දෙගොල්ලන්ටම ගැටලුවක් නැහැ. සත්තුන්ගේ කකුල් ඇද වෙන එක වලක්ව ගන්න ගැන අපි හිතමු එක දැන් තියෙනවා කියලා සත්තුන්ට එවර ඒක මේ විටමින් E එක දුන්නට පස්සේ මේ විටමින් E එකෙන් ඔයාලට මේක මේ මග හරව ගන්න පුළුවන්. අපි මේ ෆොටෝ එකක් දාලා දෙනවා ඔයාලට බලන්න. ඉතින් විටමින් E එකෙන් ඔයාලට පුළුවන් මේ ඒක මේව කරගන්න. ඒ වගේම පුළුවන් ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුළුවන් සත්තුන්ගේ. ඒ කියන්නේ පොඩිම සත්තුන්ගේ උනා ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුළුවන් මේක ඔයාලට විටමින් එකක් විදිහට දෙනකොට. එතකොට ආයේ තමයි අපිට පුළුවන් ඔය රෝගවලට ඔරොත්තු දෙන්න සත්තුන්ව හදන්න. ඒ කියන්නේ සත්තුන්ට මොනවා හරි ලෙඩක් එහෙම හැදෙන්න තියෙනවා නම් පිටින් ලෙඩ මොනවා හරි එන්න තියෙනවා නම් ඒ ලෙඩ ටික මග හරව ගන්නත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් දැන් සත්තු ඉපදිලා සාමාන්‍යයෙන් අර මේ මැරෙන්න තියෙන ප්‍රතිශතය සමහර විට දැන් ඔයාලා හිතන්න ඔයාලගේ සත්තු ඉන්නවනම් සාමාන්‍යයෙන් නිකන් උදාහරණ පරවි ගමුකෝ. පරවි ජෝඩු 5ක් ඉන්නවා. දාලා එයා පහෙම බිත්තර ඇවිල්ලා සාමාන්‍යයෙන් පැටව 10 දෙනෙක් එන්න ඕනේනේ. ඔයාලගේ පැටව 4යි 5යි එන්නේ අනිත් සත්තු එක්ක එක ජෝඩුවකින් දෙන්නම් මැරලා එක්ක එකකින් එක්කෙනෙක් මැරලා එහෙම වෙනවා නම් ඔයාලට පුළුවන් පැටව ඉපදුනාට පස්සේ මැරෙන්න තියෙන සම්භාවිතාවයත් සෑහෙන ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන් මේ විටමින් E එක දීලා. මේක ඔයාලට පුළුවන් මේ අපි තියන්නේ හේවිට් E කියලා මේක තියෙන්නේ හේලිස් බ්‍රෑන්ඩ් එකෙන් ගන්න. මේක සාමාන්‍යයෙන් හොඳ බෙහෙත් එකක් විටමින් එකක්. ඔයාලට මේක පාවිච්චි කරන්නත් පුළුවන් ඒ මං කිව්ව දේවල් වලට අලුත් ඉපදෙන සත්තුන්ගේ කකුල් ඇද වෙන එකට කකුල් සම්බන්ධ. ඒ කියන්නේ නියපොතු කකුල් වල ඇද එතකොට ඒක විකෘති වෙලා එනවා නම් ඒවා හරියන්න. ඒ කියන්නේ ඉපදුනාට පස්සේ අපිට මේක දෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිශක්තිය වැඩි කරන්න, එතකොට රෝග වලට ඔරොත්තු දෙන්න, ඉපදිලා මැරෙන සංඛ්‍යාව අඩු කරන්න, ඒ වගේ දේවල් වලට මේ විටමින් E එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳ විටමින් එකක්. ඔයාලට එතකොට ඒ දේවල් මුලම පාවිච්චි කරගන්නකොට ඔයාලට හැමදේම මග අරගෙන සත්තු නිරෝගීව තියාගෙන ගොඩක් හොඳයි. මේකෙන් ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා සත්තුන්ට. අපි ගිය පාරත් කතා කරා විටමින් C එක ගැන, මේ පාර විටමින් E එක ගැන. ඔයාලට මේ විටමින් ටික දීලා අර කලින් කිව්වා වගේ තමයි මේක සාමාන්‍යයෙන් ග්‍රෑම් එකක් අරගෙන ඒක වතුර ලීටර් 2කට කලවම් කරලා දවස් 5ක් විතර වගේ බොන්න දුන්නට ගැටලුවක් නැහැ විටමින් එක. හැබැයි අපි අනිවාර්යයෙන්ම මතක් කරලා මේක කියන්නේ වතුර ලීටර් 2ක් බොනකම් කියලා තියන්නේ නැතුව දැන් සාමාන්‍යයෙන් අද බෙහෙත් ග්‍රෑම් එකක් දැම්මොත් ඊළඟ දවසටත් ඒ වතුර එකම තියන්නේ නැහැ. ඒක අයින් කරලා අලුත් වතුර එකක් දාලා තමයි තියන්න ඕනේ. මොකද එහෙම අර විදිහට බය 24ක් විතර ගියාට පස්සේ වැඩක් නැතුව යනවා මේකෙන්. ඒක නිසා මේ දවසක් දීලා ඉවර වෙලා ඊළඟ දවසට අලුත් වතුර එකකට තව ග්‍රෑම් එකක් කලවම් කරලා ඒ විදිහට දවස් 5ක් විතර ඔයාලට ලොකු වෙනසක් මේ විදිහෙන් මේ කරන්නේ වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වටින්න ඇති කියලා මම හිතනවා. අපේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න වීඩියෝ එක. අපේ group link ඔක්කොගෙම දාලා තියෙනවා link ටික description එකේ. ඔයාලට පුළුවන් ඒවෙන් join වෙලා ඉන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි WhatsApp ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට බෙහෙත් මොනවා හරි ඕන නම් ඒවා delivery කර වගේ ඕනේ නම් අපිට කියන්න. ඔයාලට මොනවා හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් බෙහෙත් නැතුව හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් අපිට ඒ ටික ඔයාලට ඩිලිවරි කරලා දීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අද අපේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.